හරි. මේ පරිවර්තනය ටිකක් විශේෂ පරිවර්තනයක්, ටිකක් විතර දිගට යන පරිවර්තනයක්. පොඩ්ඩක් බලන්න. විනාඩියක් දෙකක් ගන්න පරිවර්තනය කරන්න try එකක් දෙන්න බලන්න. මම හැමතිස්සෙම කියනවා වගේ ඉස්සෙල්ලම කරන්න ඕනේ මොකද්ද? අපිට දීලා තියෙන සංශ්ලේෂණ පියවර. ඒ කියන්නේ සංශ්ලේෂණය කරන්න දීලා තියෙන සංයෝගය තමයි අපි බලන්න ඕනේ කොහොමද හදන්නේ කියලා. හරි. ප්‍රතික්‍රියක පැත්තෙන් පටන් අරගෙන දාගෙන යන්නේ නෑ. මෙතනින් බැලුවොත් පේනවා දිත්ත බන්ධනයකුත් තියෙනවා. හරි. දිත්ත බන්ධනයක් තියෙනවා. දිත්ත බන්ධනයක් තියෙනවා නම් ගන්න හොඳම ක්‍රමය මම කිව්වා ග්‍රීනාල්ට් එකකින් යන්න පුළුවන් නම් මේ අනිවාර්යයෙන්ම OH එකක් තියෙනවා. එහෙනම් අපි අවසාන පියවරක් විදියට මෙතනදී OH එකක් ගන්න බලමු. මොකද BR එකකින් යන්න ගියොත් නැවත BR එක ගන්න ආපහු OH එකක් හෝ ඩබල් බොන්ඩ් එකක් තියෙන්න ඕනේ. ඒ නිසා OH එකකින් යන එක වඩාත් ලේසියි. දැන් බලන්න හදලා COH වෙනවා. CH2 එකක් එක්ක බෙන්සීන් එකක් එනවා. ආපහු CH2 එකක් එක්ක බෙන්සීන් එකක් එනවා. හරිනේ. දැන් මෙන්න මේ පැටර්න් එක ඉතාමත් වැදගත්. මොකක්ද? මේ තියෙන. හරි. මෙන්න මේ විදියට තියෙන CH2 කාණ්ඩ එක. මේ විදියට තියෙන CH2 කාණ්ඩ දෙකක් තියෙන එක. එකම වගේ R කාණ්ඩ දෙකක් ආවොත් ළමයි අපිට ඉතාමත් ලේසි වෙන්නේ අම්ල ක්ලෝරයිඩයක් ග්‍රීනාල්ට් ප්‍රතිකාරකයක් එක්ක හෝ එස්ටරයක් ග්‍රීනාල්ට් ප්‍රතිකාරකයක් එක්ක ප්‍රතික්‍රියාව. හරි. අම්ල ක්ලෝරයිඩයක් ග්‍රීනාල්ට්යත් එක්ක ප්‍රතික්‍රියාව දැනට රිසෝස් කිරියේ නැහැ. නමුත් ඒක ලකුණු හම්බ වෙනවා. එස්ටරයක් ග්‍රීනාල්ට් ප්‍රතිකාරකයක් එක්ක ප්‍රතික්‍රියාව වගේම තමයි ෘතික ඇල්කොහොලයක් හදන්න දෙන්නේ. හරි. හැබැයි අම්ල බ්‍රෝමයිඩ් මේ සඳහා භාවිත කරන්න බෑ. ඒක විශේෂයෙන්ම අම්ල බ්‍රෝමයිඩ් කියලා જાතියක් නැහැ. අස්ථාය නිසා ඒක ගැලවෙන්නේ. ඒ නිසා අම්ල ක්ලෝරයිඩයක් ග්‍රීනාල්ට් ප්‍රතිකාරකයක් එක්ක ප්‍රතික්‍රියාව කරනවා. අපි කලින් වීඩියෝ එකකදී සඳහන් කරපු ග්‍රීනාල්ට් ප්‍රතිකාරකයම තමයි අපි මෙතනදිත් භාවිත කරන්නේ. හරි. ඒ කියන්නේ බෙන්සීන් CH2 MgBr. හරි. බෙන්සීන් CH2 MgBr. එහෙනම් මෙයාව ගන්නෙ කොහොමද? දැන් මෙයාව හදාගෙන ඊට පස්සේ බෙන්සීන් අම්ල ක්ලෝරයිඩයක් ගන්න කොහොමද කියන එක තමයි බලන්න තියෙන්නේ. එහෙනම් අපිට අවසාන පියවර දෙන්න ඕනේ. මෙයාව හදාගන්න අවසාන පියවරට බෙන්සීන් අම්ල ක්ලෝරයිඩයක්. ඒකට අපි එකතු කරනවා බෙන්සීන්ට CH2 MgBr. එකට දෙවෙනි පියවරට ජලයක මෙතනෝල් එකතු කරනවා. ජලය හෝ මෙතනෝල් එකතු කරනවා. මෙයාගේ අවසාන පියවරට සාන්ද්‍ර H2SO4 එක්ක සෙල්සියස් 170 රත් කිරීම. දැන් අම්ල ක්ලෝරයිඩය හදාගන්නේ කොහොමද? අපිට පුළුවන් බෙන්සීන්ට CH3 කාණ්ඩයක් ගන්න. හැබැයි මම ගන්න නැහැ මෙතනදී CH2 MgBr එකක් හදන්න ඕන නිසා මම ඇල්ඩිහයිඩ් එකක් ගන්නවා එකවරම. බෙන්සීන්ට කොහොමද මේ සීතිත්ත බන්ධනයක් හෝ H එක ගන්න කියන එක අපි කලින් වීඩියෝ එකකදී කතා කරා. ඒක මේක පොඩ්ඩක් බලන්න. ඊට පස්සේ අපිට පුළුවන් මෙයාව ඔක්සිකරණය කරලා COOH කාණ්ඩයක් හදාගන්න. ඒකට අපිට ප්‍රබල ඔක්සිකාරකයක් භාවිත කරන්න පුළුවන්. හරියට H+KMnO4 වගේ ප්‍රබල ඔක්සිකාරකයක් භාවිත කරලා ඊට පස්සේ ඔක්සිකරණය කරලා දැන් දෙවෙනියට ආපහු අපි PCl5 එකතු කරනවා. PCl5 එකතු කරනවා. එතකොට අම්ල ක්ලෝරයිඩයක් හදාගන්න පුළුවන්. ඊළඟ මේ ඇල්ඩිහයිඩ් එකෙන් අපිට අවශ්‍ය කරන CH2 MgBr එක නැත්නම් ග්‍රීනාල්ට් එක අපි හදාගන්න ඕනේ. එහෙනම් කරන්න මොකද්ද? CH2OH එකක් බවට පත් කරගන්න ඕනේ. CH2OH එකක් බවට පත් කරගන්න. ඒකට අපිට භාවිත කරන්න පුළුවන් සෝඩියම් බෝරෝහයිඩ්‍රේට්. මෙතනෝල් මාධ්‍යක තමයි දිය කරලා තියෙන සෝඩියම් බෝරෝහයිඩ්‍රේට්. දිය කරාට පස්සේ පුළුවන් CH2OH එකක් බවට පත් කරගන්න. දැන් මේ CH2OH එක CH2Br බවට පත් කරගන්න. CH2Br බවට පත් කරගන්න. ඊළඟට මැග්නීසියම් බීලීත එකතු කරමු. මැග්නීසියම් බීලීත එකතු කරොත් අපිට බෙන්සීන්ට
CH2 MgBr එකක් හදාගන්න පුළුවන්. බෙන්සීන් එක CH2 MgBr එකක් හදාගන්න. මේකට අපි එකතු කරන්නේ PBr කියලා. මේකට අපි එකතු කරන්නේ PBr. පැහැදිලිද? මට ලියා ගන්න වගේම මේ වගේ පරිවර්තන නැවත තමන් තනියෙන් නැවත try කරන්න ඕනේ. දැන් පියවර සංඛ්‍යාව ටිකක් වැඩි වේගෙ නෙවෙයි. මේ පරිවර්තන හරි ලේසි කියන සීරීස් එකේ දිගටම පරිවර්තන වැඩෙනවා. ඔයගොල්ලන්ට තියෙන්නේ දවසින් දවස මේ එක එක පරිවර්තන වෙන වෙනම අරගෙන ඉගෙන ගන්න. ඒත් ඉතාමත් ලේසි ඕගනික් කොට දාගන්න. බලන්න ප්‍රශ්න තියෙනවා නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා මාව කන්ටැක්ට් කරගන්න විදිය. ඒවට මැසේජ් දාන්න පුළුවන්, WhatsApp මැසේජ් එකක් දාන්න පුළුවන්. එතකොට අදාළ පිළිතුරු මම ලබා දෙන්න. ඒ වගේම තව ලස්සන පරිවර්තන තියෙනවා. ඒවත් එවන්න. අපි ඒවත් ඉස්සරහට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මේ වීඩියෝ සීරීස් එකේ. right. channel එක subscribe කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.